කියලා අහන්නේ හේසලුයේ රණ්ඩු වෙනවනේ. රණ්ඩු වෙන්නේ නැහැ නෙමෙයි රණ්ඩු වෙනවා. ඔයාට කියපු ගමන් යන්නද? කෑ ගහන්නේ පානේ ඉතින්. බොරුද? ෆියෝනා එළියේ ඉන්නවා. ෆියෝනා නංගි එළියේ ඉන්නවා පුතේ. මහ පුතා එහෙම කිව්වට එහෙම කරන්න බෑ අපිට. එහෙම සැරදවන්නේ ඉතින්. මල කාර්යයක් වුණා. මේක කතා කරන්න පටන් අරගෙන. විකාරේ. මේ අහන්නකෝ ඔයා මොනවා කෑ ගහන්න එපා. මේ කෑ ගහන විදිය ගිහිල්ලා දානවා කොහෙට හරි කරදර කරොත් ඔය බාන්න ෆියෝනා එළියේ ඉන්නව නේද? නංගි ඉන්නව නේද? ඒකනේ ඉතින්. අර හේසල්ලක රණ්ඩු වෙනවනේ. පුච්චුත් එක්ක රණ්ඩු වෙනවනේ මාව. රණ්ඩු වෙන්නේ නැහැ කියන්නේ කොහොමද අනේ ඔයා? ඒ දින රණ්ඩු වෙනවා. මහ පුතා කෑ ගහන්න එපා පොළුවට. අයියෝ කියන්නේ. අපි උනා කොහොමද? ඔය අක්කගෙන් අහන්නේ රණ්ඩු වෙන්නේ කියලා. මේ පුතා. ඔය අක්කගෙන් අයියෝ බ්‍රෝ නෙමෙයි ඔය අහන්න. එයාගෙන් අහන්නකෝ ඉතින්. මට කරදර කරන්නේ නැතුව. පුතා පස්සේ තාඩේකින් යන් අම්මා. තාඩේකින් යම්මා නිකේ. අපේ චූචි බතල කොටේ. අපේ සේව්ව බතල කොටේ. අන්නේ නෝ. මෙයාගෙන් අහන්න ඒ රණ්ඩු වෙන්නේ කියලා. රේවන් හේසලක්කගෙන් අහන්න. රේව පුතා. රේව් මේ හේසලක්කගෙන් අහන්නකෝ යා. ඇයි ෆියෝනා හපන්නේ කියලා අහන්න. ඇයි කියලා අහන්න ෆියෝනා හපන්න පයින්නේ. මෙයා තමයි. රේවන්. හේසල් වැටෙයි දැන්. බලන් හේ කිරිසිනා සඳ නිදන් සඳ උණුහුමේ වැද නගන් නින්දෙත් සිනාමද මල Ayo ini.